හිතන්න ජීවිත කාලයම මහන්සි වෙලා හදනකේ එක පුංචි අත්වැරද්දක් නිසා සම්පූර්ණයෙන්ම කඩා දාන්න වුණොත් අද මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරන්නේ හරියටම ඒ වගේ දෙයක් ගැන. ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අධිකාරිය ඒ කියන්නේ UDA මායිම් නීති හරියට දන්නේ නැති වුණොත් ඔයාගේ මුළු ආයෝජනයම එක රැයකින් වතුරේ යන්න පුළුවන්. මේක නිකම්ම උපදේශ මාලාවක් නෙමෙයි ගොඩනැගිල්ලක පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකයක්. අපි බලමු මේක ඇතුලේ තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. ගොඩක් අයට කියන ප්‍රශ්නයක් තමයි Tamanගෙම ඉඩමේ මායිමේ අංගලක් දෙකක් එහා මෙහා වුණාම ඒක එච්චර ලොකු ප්‍රශ්නයක්ද කියන එක. ඇත්තම කතාව ඔව්. සාදා නිම කළ නිවසක් වුණත් කඩා ඉවත් කරන්නේ ඒකම ප්‍රමාණවත්. ඉදිකිරීම් වලදී මායිම් නීති සහ පරතරයන් නොසලකා හැරීම කියන්නේ කෙලින්ම දැවැන්ත මූල්‍යමය වගේම නෛතික අවදානමකට අතවනනවා කියන එකයි. ලක්ෂ ගණනක එහෙමත් නැත්නම් කෝටි ගණනක ආයෝජනයක් වුණත් නීතිය හරියටම ක්‍රියාත්මක වුණොත් බිමටම සමතලා වෙලා යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. මේ බලන්න 2021 නිකුත් කරපු UDA ගැසට් පත්‍රයේ 100 වෙනි රෙගියුලාසිය. ඒකේ පැහැදිලිව කියනවා යම් ඉදිකිරීමකදී මේ විධිවිධාන උල්ලංඝනය කරලා තියෙනවා නම් බලධාරීන්ට ඕනෑම වෙලාවක ඒ ඉදිකිරීම බලපත්‍රයේ හෝ අනුමැතිය සම්පූර්ණයෙන්ම අවලංගු කරන්න පුරවන් කියලා. මේකේ සැබෑ තේරුම මොකද්ද? ඉදිකිරීම අතරමඟ නවත්තන්න විතරක් නෙවෙයි බලහත්කාරයෙන් ඒ ගොඩනැගිල්ල කඩා ඉවත් කරන්න පවා නීතියෙන් සම්පූර්ණ බලය තියෙනවා කියන එකයි. ඒක කොහොමත් සෙල්ලම් වැඩක් නෙවෙයි. හරි. දැන් අපි හැමෝටම පැටලෙන තැනකට යමු. 57 වෙනි රෙගියුලේෂන් එකට අනුව මොහක්ද මේ අන්ධබිත්තියක්? එවත් නැත්නම් බ්ලයින්ඩ් වෝල් එකක් කියන්නේ. සරලවම කිව්වොත් ඉඩම් කැබැල්ලක මායිම උඩම කෙලින්ම කරන ඕනෑම ඉදිකිරීමක්. මුල්ම වතාවට ගයක් හදන අය නිතරම වරදවා ගන්න තැනක් මේක. මායිමේ නිකම්ම ගඩොල් පේලියක් බැඳලා තිබ්බත් නීතියේ ඉස්සරහා ඒක සාමාන්‍ය බිත්තියක් නෙවෙයි. ඒක සැලකෙන්නේ අන්ධබිත්තියක් විදිහටයි. ඉඩමේ මායිමේ මෙහෙම බිත්තියක් බඳිනවා නම් කොච්චර නීතිමය බාධක පහු කරන්න ඕනේද දන්නවද? පළවෙනි දේ ඉදිකිරීමට කලින් සංවර්ධන බලපත්‍රයක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඊට පස්සේ යාබද දීපල වලට හානියක් වෙන්නේ නැහැ කියලා සුදුසුකම්ලත් ඉංජිනේරුවෙකුගෙන් ලිඛිත ප්‍රකාශයක් දෙන්නම වෙනවා. ගොඩනැගිල්ල මහල් 4කට වඩා වැඩි නම් විශේෂ රක්ෂණ ඔප්පුවක් වගේම මොනහරි වුණොත් වන්දි ගෙවනවා කියන එකඟතා ලිපියකුත් දෙන්න ඕනේ. මේක ඇත්තටම ලুকু වගකීමක් තියෙන ක්‍රියාවලියක්. මේ අංකය හොඳට මතක තියාගන්න. මීටර 2යි. මායින් තාපයක් එහෙමත් නැත්නම් බවුන්ඩරි වෝල් එකක් හදනකොට මේක තමයි තීරණාත්මකම මිනුම. දැනට තියෙන භූමි මට්ටමේ ඉඳලා තාපයේ උපරිම උස වෙන්න පුරවන් මීටර 2ක් විතරයි. ගේටුව තියෙන තැන හර අනිත් හැම තැනටම මේ සීමාව ආදාළයි. සංවර්ධන සැලැස්මේ වෙනත් විදිහට සඳහන් කරලා නැත්නම් මේ මීටර 2 සීමාව දැඩිවම ක්‍රියාත්මක වෙනවා. ඒක පන්නලා බැන්දොත් ඒක කෙලින්ම නීති විරෝධී ඉදිකිරීමක් විදිහකයි සැලකෙන්නේ. ඊළඟට තියන්නේ මීටර 1 සීමාව. අත්තිවාරම් කපද්දී එහෙමත් නැත්නම් බේස්මන්ට් හදන්න පොළව හාරද්දී මේක අමතක කරන්නම එපා. නීතියට අනුව භූගත මහලක් සඳහා පොළව කපනකොට මායිමේ ඉඳන් අවම වශයෙන් මීටර 1ක දුරක් අනිවාර්යෙන්ම තියන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ? අල්ලතු ඉඩමේ තියෙන ගොඩනැගිලි කඩාගෙන වැටෙන එක සහ ඒවට හානි වෙන එක වළක්වන්න. ඉංජිනේරු නිර්දේශ අනුව සමහර විට මේ දුර ප්‍රමාණය තවත් වැඩි වෙන්නත් පුළුවන්. අපි මේ කතා කරන දේවල් දිහා බැලුවම තේරෙනවා නේද මේවා නිකම්ම කවුරු හරි දෙන පෞද්ගලික උපදෙස් හරි අත්පොත්වල තියෙන සාමාන්‍ය කරුණු හරි නෙවෙයි කියලා. මේවා ශ්‍රී ලංකා රජයේ නාගරික සංවර්ධන අධිකාරියේ ගැසට් පත්‍රය හරහා නීත්‍යානුකූලවම බලාත්මක කරපු දැඩිව ක්‍රියාත්මක කරන රෙගියුලාසි. මේ නීති කඩනවා කියන්නේ නීතියෙන් ගැලවෙන්න බැරි ප්‍රශ්නයක පැටලෙනවා කියන එකයි. ඒ නිසා කිසිම වෙලාවක මේවා සැහැල්ලුවට ගන්න එපා. දැන් බලමු 55 වෙනි රෙගුලාසියේ යටතේ තියෙන අනිවාර්ය විවෘත අවකාශයන් ගැන. ගොඩනැගිල්ලක් නඩත්තු කරන්න හෝ යාබද දීපලකින් වෙන් කරන්න තියෙන ඕනෑම හිස් ඉඩක් අවම වශයෙන් මීටරයක්වත් පළල වෙන්නම ඕනේ කියලා නීතියෙන් අනිවාර්ය කරලා තියෙනවා. මේ පොඩි පරතරය හරියට තිබ්බේ නැත්නම් ඔයාගේ බලපත්‍ර ප්‍රතික්ෂේප වෙන්න ඒකම ඇති. තව දෙයක් එලිමහනේ තියෙන මේ ඉඩවලින් 50%ක්වත් ජලය කාන්දු නොවන ද්‍රව්‍ය වලින් ආවරණය කරන්නේ නැතුව ස්වභාවික භූමි අලංකරණය සඳහා වෙන් කරන්නත් ඕනේ. ගොඩනැගිල්ලකින් එළියට පැනලා තියෙන කොටස්, ඒ කියන්නේ කැනපිස්, වහලේ කොටස් වගේ දේවල් සම්බන්ධයෙන් 70 වෙනි රෙගියුලේෂන් එක හරිම පැහැදිලි. නීතියානුකූල සැලැස්මකදී මේවා ඉස්සරහට එන්න පුරුවන් උපරිම මීටර 1.2ක් විතරයි. ඒ වගේම මේක කිසිම වෙලාවක වීථි රේඛාවෙන්, ඒ කියන්නේ ස්ට්‍රීට් ලයින් එකෙන් එළියට යන්න බෑ. හැබැයි යාබද මායිමටම බැල්කනියක් හදලා ඒකට මීටර 2ක උස ආරක්ෂක බැම්මක් බැන්දේ නැත්නම් ඒක මුළුමනින්ම නීති විරෝධී ඉදිකිරීමක් බවට පත් වෙනවා.
බැල්කනි සම්බන්ධයෙන් තියෙන මේ නීති ගැනලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම අල්ලපු ඉඩම්වලගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වෙනුවෙන්. ඔයා අල්ලපු දේපලකට මුහුණලා බැල්කනියක් හදනවා නම් බැල්කනියේ පිටත කෙළවරේ ඉඳන් මායිමට අනිවාර්යයෙන්ම මීටර 1ක පරතරයක් තියෙන්නම ඕනි. බැරි වෙලාවත් මේ බැල්කනියේ ඉඩමේ මායිමටම හදනවා නම් අර කලින් කිව්වා වගේ ඒක අන්ධ බිත්තියක් විදිහට සලකලා මීටර 2ක උස ආරක්ෂක බැම්මක් අනිවාර්යයෙන්ම බඳින්න වෙනවා. මෙන්න මේක තමයි ගොඩක් අයට බය හිතෙනම කාරණාව. 86 වෙනි රෙගුලාසියෙන් කියනවා ඔයා යම්කිසි කොන්දේසියක් කඩලා තියෙනවා කියලා අධිකාරියට පෙනුනොත් ඕනෑම මොහතක සංවර්ධන බලපත්‍රය හරි අනුකූලතා සහතිකය ඒ කියන්නේ COC එක හරි අවලංගු කරන්න පුරුවන් කියලා. COC එකක් නැති වෙනවා කියන්නේ ඒ gedara නීත්‍යානුකූලව පදිංචි වෙන්න බැහැ කියන එක. බැංකු නියක් ගන්න ගියාම හරි අනාගතයේදී දේපල විකුණන්න ගියාම හරි මේක හරියටම හරස් වෙන බරපතල ප්‍රශ්නයක්. නීති කඩ කළාම ගෙවල් කඩන විතරක් නෙවෙයි දැවැන්ත මූල්‍යමය දඩමුදල් වලට යටත් වෙන්න වෙනවා. නිකමට හිතන්න COC සහතිකය නැතුව ගොඩනැගිල්ලක් පාවිච්චි කළොත් දවසකට රුපියල් 100 ගානේ දඩව දිනවා. අනුමත නොකරපු නේවාසික කොටස් වලට වර්ග මීටරයකට රුපියල් 200ක් ගෙවන්න වෙනවා. අනුමත නොකරපු මායිම් බැමිවලට රේකීය මීටරයකට රුපියල් 200යි. මේවා එකතු වුණාම හිතාගන්න බැරි තරම් ලොකු මුදලක්. හොරපාරෙන් යන්න හැදුවොත් අන්තිමට වෙන්නේ වියදම දෙගුණ තෙගුණ වෙන එකයි. හරි. මේ තරම් අවදානම් සහ පාඩු තියෙනවා නම් කොහොමද අපි මේවයින් බේරිලා නිවැරදිව වැඩේ කරන්නේ? ගයක් හදනවා කියන්නේ ලොකු හීනයක් වගේම ලොකු ආයෝජනයක්. ඒ ආයෝජනය සතේටම ආරක්ෂා කරගෙන කිසිම නීතිමය බාධාවකින් තොරව නීත්‍යානුකූලව ඉදිකිරීමක් කරන්නේ කොහොමද කියන නිවැරදි සැලැස්ම ගැන අපි දැන් පියවරෙන් පියවර කතා කරමු. වැඩේ පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ පරිපාලනමය පියවර ටිකක් තියෙනවා. මුලින්ම මූලික සැලසුම් අනුමැතියක් ඒ කියන්නේ PPC එකක් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉදිකිරීම් බලපත්‍රයකට අයදුම් කරන්නේ. මේක හොඳට මතක තියාගන්න සයිට් එකේ වැඩ කරන කාලය පුරාවටම අනුමත සැලසුම් සහ බලපත්‍රවල කොපි එතන තියෙන්නම ඕනේ. අන්තිමට වැඩ ඔක්කොම ඉවරුනාම පදිංචිට යන්න කලින් COC එක අරගෙන ඉන්න. එතකොට සම්පූර්ණ නීතියානුකූලභාවය තහවුරු වෙනවා. සංවර්ධන බලපත්‍රයකට ඉල්ලුම් කරන එක හරිම සූක්ෂමව කරන්න ඕන වැඩක්. සම්පූර්ණ කරපු C පෝරමය එක්ක සුදුසුකම්ලත් වෘත්තිකයෙකුගේ සහතික කිරීම ඕනේ. විශේෂයෙන්ම මායිම් වලට, කාණු වලට, රඳවුම් බැමි වලට තියෙන දුර සැලසුමේ අංගවලින්ම හරියටම තියෙන්න ඕනේ. ඒ වගේම ඉඩමේ අංශක 45කට වඩා වැඩි බෑවුමක් හරි මීටර 1.5කට වඩා උස බෑවුමක් හරි තියෙනවනම් ඒ විස්තරත් සැලසුමේ තියෙන්නම ඕනේ. අඟලක් ගානේ මිනුම් ගැන මේ තරම් සැලකිලිමත් වෙන්නේ ඒකයි. අපි අද මේ පැහැදිලි කිරීමේ අවසානයට ඇවිත් ඉන්නේ. ආරම්භයේදී අහපු ප්‍රශ්නය ආයෙත් මතක් කරමු. සැලසුමේ තියෙන නොදුටු පොඩි මායිම් මත්තරද්දක් නිසා සම්පූර්ණ ඉදිකිරීම් ව්‍යාපෘතියක්ම නතර කරන්න හරි කඩා දාන්න හරි වෙයිද? මේ කතා කරපු නීති රීති අනුව උත්තරේ දැන් පැහැදිලි නේද? ඒ නිසා අත්තිවාරම කපන්න කලින් ඔයාගේ සැලසුම UDA රෙගියුලාසි වලක 100%ක්ම ගැලපෙනවද කියලා දෙපාරක් නෙවෙයි තුන් පාරක් හරි චෙක් කරන්න. ඒකෙන් ඔයාගේ සල්ලි විතරක් නෙවෙයි අනාගතයේ ඇතිවෙන මානසික නිදහසත් ආරක්ෂා වෙයි. අද අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි.